හොඳටම ඉඩෝරෙනේ. හරිම අමාරුයි පැල ටික බේරගන්න. වෙනදට වඩා කලින් සූර්යකාන්ත මලුත් පර වෙලා යනවා. මේ එහෙම පර වෙලා ගියේ අපේ කලින් තිබ්බ සූර්යකාන්ත මලක්. ඉතින් වතුර දාලා මල්ච් කරලා පේනවා නේද? මේ කෙහෙල් බඩ දාලා පුළුවන් තරම් අපි මල්ච් කරලා හදලා තියෙන්නේ. ඔය ගෝවා ටික ඒව ඔක්කොම හොඳට කෙහෙල් බඩ දාලා අපි මල්ච් කරනවා. ඒත් දැන් වෙලාව උදේ 10යි. වතුර දාලා ඉවර වුණා විතරයි. හැබැයි ඒත් ගස් වලට දරා ගන්න බෑ. ඉතින් මිනිසුන්ට දරා ගන්න බෑනේ. වතුර පරිස්සම් කරන්නත් ඕනිනේ. කොහොමදත් අපිට මේකට අපි ලිඳෙන් වතුර දාන්නේ අපේ මෙත්තා උයනට. බටවල එන ටැප් ලයින් වල එන වතුර නෙමෙයි. මට කියන්න ඕන උනේ මේ බානි ඩෝරේ හරි අමාරුයි. සූර්යකාන්ත ගහ ලොකුවට සරුවට හැදුන්නේ නැහැ. හැබැයි මේ බලන්නකෝ ඒකට ඇවිල්ලා ඉන්නවා. පුංචි මලට ඇවිල්ලා ඉන්නවා කණේයෝ කන මීමැස්සෝ කියන අය. කොහෙන් මල ඔය තියෙන්නේ. ඉතින් ඒකට ඒගොල්ලන් එනවා කියන්නේ අපිට ඉතින් සතුටක්. ඊළඟට ටිකක් මල් ලොකුවට පිපෙන ගහත් මල ලොකුවට පර වෙලා. හැබැයි මේ බලන්න එයාගෙත් කණයියෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ලොකු මල ඉක්මනට පර වුණා. හැබැයි මෙහෙමවත් අපිට මලක් දෙන්න පුළුවන් කියන්නේ හරිම වටිනවා. ඉතින් මේ වෙලාවේ හැටියට ආහාර ප්‍රශ්න හැමෝටම එනවනේ. ඒ නිසා පුළුවන් හැමෝම ගෙවතු වල මොනවා හරි වවාගෙන තමනුත් කාලා අනිත් අයටත් දෙන්න. මොකද ලේසි පහසු කාලයක් නෙමෙයි එන්නේ. හැබැයි ඉතින් මෙත්තාවෙන් මේ දේවල් කරොත් මං හිතන්නේ අපිට වරදී කියලා. අපි ජය ගමු මේ අභියෝග ඔක්කොම.